දැන ගියොත් කතරගම. නොදැන ගියොත් අතරමඟ කියලා අපේ ප්‍රකට ජනවහරි කියමනක් තියෙනවා. ඇයි එහෙම කියන්නේ? මේ වනබිම් මැද්දෙන් තමයි පාදයාත්‍රාවේ කතරගමට ආවේ. එනකොට පාරවල් කියලා දෙන්න කෙනෙක් නැහැ. දැන් වගේ දියුණු මංමාවත් නැහැනේ. එතකොට පාරවල් හොයාගන්න ඕනේ පෙරණි පරම්පරාව. ඒ කියන්නේ පෙර පරම්පරාවේ අත්දැකීම් තමුන් ගිහිල්ලා පුරුදු විදියට. ඒතර වනපිට වෙනස් වෙනවා. ගහකොළ මතක තියාගෙන මේ භූමිය මතක තියාගෙන යන්න ඕනේ. අන්න ඒ හින්දා තමයි පැරණියෝ කියන්න ගත්තේ. ඒ මතකයේ නිවැරදිව ගමන් කරොත් හරියට කතරගම යන්න පුළුවන් අතරමං නොවි. දින ගණනාවක් මහවන පිට පසු කරමින් එන මේ උදවිය අවසාන පිවිතුම විදියට යාල කටගමුවෙන් එළියට එන්නේ කතරගම පේනමානේ. ඒ පේනමානෙන් එනකොට බොහොම බැටිසිත පෙරදරි කරගෙන ගමනත් පොඩ්ඩක් කඩිසර වෙනවා. දෙයි හාඳුරෝ ළඟ ඉන්නවා කියන විශ්වාසයත් එක්ක. දලුවද මහත්මයා මේ එන බැතිමත්තු ගොඩක් අය කහපාටට හුරු ඇඳුමක් තමයි ඇඳගෙන එන්නේ. එතකොට ඒකට මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවා. කහ වර්ණයට කෘමි සහ වනසතුන්ගේ විකර්ෂණයක් තියෙනවා. උන් කැමති නැහැ වර්ණයට. ඕන් එතනින් බැහැර වෙනවා. එතකොට මේ රෝස වනපෙතේ දින ගණනාවක් එනකොට උයා පිහාගෙන කමින් බනපලා පළතුරු හොයාගෙන කමින් වගේම තමයි බිම ලගිමින් නිදා ගනිමින් ඉන්න ඕනේ. කෘමි සතුන්ගේ අනතුරු එතකොට මේ කහ වර්ණයට එන්නේ නැහැ. දලපති මහත්මයා මේ පිරිස මේ දින ගණනක් යන ගමනේදී ආහාරවල මොකක් හරි වත්පිළිවෙත් තියනවද? අනිවාර්යයෙන්ම රුවනේ වත් පිළිවෙත් පටන් ගන්නේ මේ එන දින කීපයට විතරක් නෙමෙයි. මාස 3කට පෙර මේ උදවිය නිර්මාංශ වෙන්න ඕනේ. අවමේ දින 21ක් නිර්මාංශ වෙන්න ඕනේ. ඒ නිර්මාංශ වීමේ හරිම වැදගත්කමක් තියෙනවා. ඒ වැදගත්කම තමයි වනසතුන්ගෙන් අනතුරු සිද්ධ වෙන්නේ. මොකද අපි මස් මාංශ අනුභව කරලා එනකොට අපෙන් මේ පිට වෙන දාඩිය. ඒ දාඩිය වල තමයි ඕන්ට දැනෙන්නේ මේ තවත් සතෙක් අනතුරක් මේ සතුරෙක් වගේ කියන සංකල්පයක් ඕන්ට sannivedana වෙනවා. අන්න ඒ නිසා තමයි නිර්මාංශව ඉන්නකොට දාඩිය පිට උනායි කියලා මේ සුභදහමේ ස්වභාවයක් තමයි දැනෙන්නේ. එතකොට කිසිදු වනසතෙක්ගෙන් අනතුරක් වෙන්නේ නැහැ. මේ සුභදහමේ ආහාර රටාවක් මේ සුභදහමේ ජීවන රටාවක් තියෙන්නේ. මේ අම්මලගෙන් පොඩ්ඩක් අපි අහලා බලමු. කොහේ ඉඳලාද එන්නේ කියන්න? මඩකලප. කොහෙද? මඩකලපුවේ. එතකොට මේ අම්මලා එන්නේ මඩකලපුවේ දවස් කීයක් විතර ගත කරාද පාද යාත්‍රාවට? 6යි. දවස් 6ක්. දවස් 6ක් ගත කරලා තියෙනවා. මොනවද මේ කැලේ එනකොට කන්නේ බොන්නේ මොනවද කියන්නේ? බත් ගන්නවා. ඔව්. රොටි ගන්නවා. කොහොමද? හරි. එමනම් අරෝහරා කියලා දේවාශිර්වාදේ යමු. අරෝහරා. අරෝහරා. අරෝහරා.